මන්ත්‍රවරුනි අද අපි විශේෂයෙන්ම අපේ ජිනානන්ද හාමුදුරුවෝ මතක් කරා වගේ මේ ආණ්ඩුව අරගෙන යන විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අපි දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයේ හැටියට අපි ආණ්ඩුවට අපේ දැඩි අප්‍රසාදයේ දැඩි විරෝධය ප්‍රකාශ කරන්න කැමතියි. විශේෂයෙන්ම අපි දන්නවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාත් මෝදි අග්‍රාමාත්‍යවරයාත් අතර අත්සන් කරන ලද ඉන්දියාවත් එක්ක අත්සන් කරන ලද ගිවිසුම් සම්බන්ධයෙන් මේ රටේ ජනතාව කිසිවක් දන්නේ නැහැ. ඒ නිසා මේ රටේ ජනතාවට සුද්ධ වූ අයිතියක් තියෙනවා. මේ අත්සන් කරපු ගිවිසුම් මොනවද? මේ ගිවිසුම් වල අන්තර්ගතය මොකක්ද කියන එක පිළිබඳව රටේ ජනතාවට දැනගැනීමේ අයිතියක් තිබෙනවා. ඒ නිසා වහාම ආණ්ඩුව ක්‍රියාත්මක විය යුතුයි. ඒ ගිවිසුම් වල අන්තර්ගතය මේ රටේ ජනතාවට ලබා දීම සඳහා විශේෂයෙන්ම අපි දන්නවා එදා ඉන්දු ලංකා ගිවිසුම් අත්සන් කරපු වෙලාවේ 80 ගණන් වල මේ රටේ මිනි කණතු නිර්මාණය කරපු ගංගාවල නිල් දියදහරා වෙනුවට රක්තවර්ණ රුධිරෙන් ගංගා ලේ බවට පත් කරපු ඉතිහාසයක් නිර්මාණය කරපු ජනතාව විමුක්ති පෙරමුණ 6600ක් පමණ ඉන්දියන් ඔත්තු සේවයට උදව් කරනවා හෝ ඉන්දියාවේ හිතවතුන් හෝ කියලා මරණයට පත් කරා. ඒ නිසා අපි කියන්නට කැමති එදා ඒ විදියට දැවැන්ත මර්ධනයකට මේ රටේ දේශප්‍රේමීන් රැගෙන ගිය ජනතා විමුක්ති පෙරමුණ අන්තිමට ඉන්දියන් ඔත්තු සේවය හරහා සෝමන් සමරසිංහ ඉන්දියාව හරහා තමයි යුරෝපයට පැනලා ගියේ. ඒ පළවෙනි පාවාදී. අද මේ රටේ ජනතාව දේශප්‍රේමී ජනතාව බොරුවෙන් මුසපත් කරලා බලය අරගෙන නැවත වතාවක් ඉන්දියාවට අපේ ජාතිය මේ රට පාවා දීලා තිබෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා හෙට දවසේ නිර්මාණය වෙන්නේ ඉන්දියාවේ 29 වෙනි කොලනිය. එදාට අපිට සිද්ධ වෙනවා අනුර කුමාර දිසානායක තවත් ඉන්දියන් කොලනියක මහ ඇමතිවරයෙක් බවට පත් වෙනවා. ඒ නිසා අපි අනුර කුමාර දිසානායකට කියනවා කරුණා කරලා පැලවත්තේ පක්ෂ මූලස්ථානෙට මේ අනුර කුමාර ඔයාද වග කියන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට මේ වග කියන්න ඕන. මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට වග කියන්න ඕන.